උදේට කන්න හිතුන ගමන් පුදුම ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්ද හොයලා හිටියේ. එහෙනම් රෝයිස් YouTube channel එකෙන් එහෙව් කෑමක් තමයි හදන්න යන්නේ. පෙනුමෙන් නම් නිකන් ස්පොන්ජ් කේක් එකක් වගේ නේද? නෑ කේක් එකක් නෙවෙයි, පෝෂණීය බොහොම රසවත් කෑමක්. හැබැයි මේකට බිත්තර බටර් කොටින්ව කියනවා නම් oven එකක් ඕනෙත් නෑ, ලිපේ හදාගන්න පුළුවන්. පාන් පිටි හාල් පිටි මේ මොකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න රෝයිස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම අපිට මේකට අවශ්‍ය වෙනවා වෙනම භාජනයකට කුරක්කම් පිටි ග්‍රෑම් 120ක්. ඊට පස්සේ රුලන් ග්‍රෑම් 60ක්, ඒ වගේම යෝගට් ග්‍රෑම් 50කුත් මේකට දාගන්න. ඒත් එක්කම ඉඟුරු කෑල්ලකුයි අමු මිරිස් කරල් දෙකකුයි හොඳට තලලා මේකට දාගන්න ගමන් වතුර මිලිලීටර් 200ක් අපි ටිකෙන් ටික එකතු කරගනිමින් මේකේ බැටර් එක හදා ගන්නවා. ඉතින් වතුර එකපාර ඔක්කොම දාගන්නත් එපා, ටිකෙන් ටික දමමින් තමයි මේකේ බැටර් එක හදා ගන්න ඕන. බැටර් එකෙත් අපි ටෙක්ස්චර් එක ගත්තොත් මේක ගොඩාක් දියාරු වෙන්නත් බෑ, ගොඩාක් ඝනකම් වෙන්නත් බෑ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා හැන්දකින් අපි මෙන්න මේ ආකාරයේ දැන් ඔයාලට බලන්න පුළුවන් රූපරාමුවේ මෙන්න මේ ආකාරයේ පදමක් එන බැටර් එකක් තමයි හදාගන්නේ. ඊළඟට විනාඩි 15ක් මේක වහලා පැත්තකින් තියන්න. මේ පෝෂණීය උදේ ආහාරය කන්න අපි මේ වගේ මිශ්‍රණයක් හදාගමු. මේක වෙනස්ම එකක්. ඉතින් තාච්චියක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාලා අබ ටිකක් දාගන්න. ඉතින් අබ ඇට ටික පුපුරනකොට ඔයාලට පුළුවන් අමු මිරිස් කරල් 2-3ක් දාගන්න. ඒ වගේම තමයි කරපිංචා ටිකකුත් එකතු කරගන්න. වැඩි රසවත් වෙන්න තල ඇට මේ සැහැන්දකුත් දාලා මේක හොඳට බැදගෙන ඊළඟට අපි මේකට වතුර කෝප්ප භාගයක් පමණ දාගන්නවා. මතක තියාගන්න ලිපේ ගින්දර සාමාන්‍ය ගින්දරේ තමයි අපි මේක හදාගන්නේ. ඊළඟට සියඹලා ඇට 3-4ක් හොඳට වතුරේ දිය කළා ඒකත් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඒ වගේම තමයි රසායනික ලුණු එකතු කරන්නත් අමතක කරන්න එපා. දැන් ඔයාලට තේරෙනවා මේ මිශ්‍රණය ඇඹුල් රහටනේ තියෙන්නේ. අපි සීනි චුට්ටකුත් එහෙමනම් එකතු කරගමු. ගොඩාක් දාගන්න එපා. එතකොට ඇඹුල් රහයි සීනි රහයි දෙකම කලවම් වෙලා ගොඩාක් රසට මේක හදාගන්න පුළුවන්. දැන් අපි විනාඩි 15ක් තියාගත්ත කුරක්කන් රුලම් මිශ්‍රණය දිහාවට යමු. ඉතින් මේ ආකාරයට බලන්න ටිකක් ඝනකමට වගේ ඇවිල්ලා නේද? එහෙමනම් වතුර ටිකක් නැවත එකතු කළා අපි පදම හදා ගන්නවා. දැන් මේ ආකාරයට පදම හදාගත්තට පස්සේ රසායනික ලුණු එකතු කරන්න. ඒ වගේමයි තේ හැන්දකුත් දාගන්න පුළුවන්. මම නම් පොල් තෙල් දාගත්තේ. ඒත් එක්කම බේකින් සෝඩා තේ හැඳි භාගයකුත් අපි දාගන්නවා. දැන් මේ සියල්ලම දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේ මිශ්‍රණය දාන භාජනය සකස් කරගමු. මේ භාජනය අද නම් මම ගන්නේ රවුම් භාජනයක්. ඒකට බටර් හරි පොල් තෙල් හරි ටිකක් ගාලා මේ විදිහට අපි හදා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන හරිම ලේසි දෙයක් මේ බැටර් එක ඒකට දාගන්න. මේ මිශ්‍රණය භාජනයට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් උඩින් මිරිස් කුඩු ටිකක් ඉහ ගන්න. ඒ වගේමයි කෑලි මිරිස් ටිකක් ඉහ ගන්න. ඒත් එකම තල ඇට ටිකකුත් මේ ආකාරයට ඉහ ගන්න පුළුවන්. මම වීඩියෝ එකේ මුලිනුත් කිව්වා වගේම ලිපේ හුමාලෙන් තම්බ ගන්නයි තියෙන්නේ. බලන්න කොච්චර පහසුද කියලා. අවන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඉතාමත් පහසුවෙන් ඕනම කෙනෙක්ට හදලා ගන්න පුළුවන්. මම නම් ඉතින් මේ ආකාරයටයි හුමාලෙන් තම්බ ගන්න. ඔයාලට ස්ටීම් එකක් තියෙනවා නම් ඒකේ තියලා වුණත් තම්බ ගන්න පුළුවන්. හරි, දැන් මේ විදිහට වහලා ඔයාලට පුළුවන් විනාඩි 35ක් පමණ මේක හොඳට හුමාලෙන් තම්බ ගන්න. ඒක හොඳට හුමාලෙන් දැම්මුනහම ඔයාලා දන්නවා පියන උඩ වතුර එකතු වෙනවනේ. ඉතින් අපි රෙදි කඩකින් වහලා හැම නෙවෙයි තියෙන්නේ. ඉතින් වතුර ඇතුළට වැටෙන්නේ නැති වෙන්න පියන ඉක්මනටම අරින්න. දැන් ටූත් පික් එකක් ගහලා බැලුවා. ඉතින් හොඳට ටූත් පික් එක පිරිසිදුවට උඩට ගන්න පුළුවන්. එතකොට කියන්නේ මේක හොඳට තැම්බිලා. ඉතින් දැන් මේ ආකාරයට තමයි අපි ලිපෙන් බාගත්තේ. මට නම් මේක දුටු සැනින්ම පේන්නේ ස්පොන්ජ් කේක් එකක් වගේ. ඉතින් බොහොම ගුණ කෑමක්. ඔයාලත් හදලා බලන්න. මේ බලන්න මේ වගේ අනිත් පැත්ත හැරෙව්වම තියෙන අපූර්ව. ඉතින් අපි හදාගත්ත මිශ්‍රණය තියෙන්නේ තල ඇට එහෙම දාලා අන්න ඒක මේ ආකාරයට උඩින් වත් කරන්න. එහෙම වත් කරාම මේ කුරක්කන් කේක් එක වගේ කෑමට මේ මිශ්‍රණය හොඳට උරා ගන්නවා. දැන් අපි කෑලි කපමු. කෑලි කපලත් බලමු කොහොමද මේක දිස් වෙන්නේ කියලා. ඉතින් මේ තල ඇට මිශ්‍රණයම වෙන්න ඕනේ නැහැ. ඔයාලට ගෙදර හදන කිරි හොද්දක් එහෙම නැත්නම් මාළු හොද්දක්, චිකන් හොද්දක් වගේ දෙයකින් උනත් මේක එහෙම උනත් මේකත් එක්ක කන්න පුළුවන්.
මේක පුදුමාකාර රස කෑමක්. ඉතින් රස වගේම තමයි පෝෂණ ගුණයත් ඉතාමත් අධිකයි. එහෙමනම් හැදුවත් රස කියන්න අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ නෑදෑයෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. රෝහිත්ස් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලමින් කෑල්ලක් කඩලම පෙන්නන්න. එහෙමනම් වීඩියෝ එකේ අවසානය එහෙමනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.